Hi guys, ඉතින් අපි මාරු එකක් කියන්නේ. සීත මාරුත. එනවා මම මෙහෙන් දාන්න. අර ගානට ලස්සනට ආවා ඉන්නේ. ලස්සනට ආවා. කඳුලල් දිය ෆොටෝ එකක් ගනි. ඒක තමයි. ජීවිතයට මොනවා තිබුණද? Good morning ඉතින් ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා අපේ vlog එකට. සුබ දවසක් කියලා. ඉතින් මේ කොහෙද අපි මේ යන්න හදන්නේ? ඇත්තටම අපි මේ ඔයගොල්ලෝ දැක්ක හැටියට අපි මේ කැම්පින් කරන්න තමයි මේ ලෑස්ති වෙලා කට්ටියත් එක්ක එකතු වෙලා පේනවනේ කට්ටිය එකතු වෙලා යන්න හදන්නේ. හොඳ අද දවස ගත කරන්න දුරට තැනකට තමයි අපි යන්න හදන්නේ. පේනවද මේ බැටළුවොත් ඉන්නවා දෙපැත්තේ අපි යන පාර දිගේ. ඉතින් ඔහොම තමයි අපේ කැම්පින් එක අද පටන් ගත්තේ. ඉතින් ඔයගොල්ලෝ දිගටම රැදිලා ඉන්න අපි ඉස්සරහට මොකද වෙන්නේ කියලා බලමු. එහෙනම් දිගටම රැදිලා ඉන්න අපිත් එක්ක යන් කොහෙද මේ අපි යන්නේ කියලා බලමුකෝ ඉස්සරහට ගිහිල්ලා. එහෙනම් enjoy the video. See you guys soon. Hi guys, ඉතින් අපි දැන් තමයි ආවේ. වෙල්ලා රිදලා බෑග් එන ගොඩක් උස්සගෙන පාඩ මොකද ඉතින් තාම පටන් ගත්ත විතර බඩගිනි දැන් අපි කැම්ප් එකේ මෙහෙන් ආවේ. ඒක තමයි මාත් එන රවුමක් ගියා බොරුවට තේරෙන්නේ දැන් අපි කැම්පින් තමයි අද කරන්න හිතාගින්නේ. ඉතින් දැන් අපි දැන් සයිට් එක බලන්න යන ගම අපි ආව එන දුරක් ඔයගොල්ලෝ දකින්න ඇති. බෑග් එන ගොඩක් උස්සගෙන අද පොඩක් සීරියස් කැම්පින් සීන් එක තමයි ඉන්න සෙට් එක. බලමු ඉතින් අද දවස කොහොමද ගෙවෙන්නේ කියලා. ටිකටම රැදිලා ඉන්න කියලා කියනවා. ඒතකොට කට්ටියට සීඩ් එක යට ස්ලීපින් බෑග් අරගෙන ටෙන්ට් අරගෙන ටෙන්ට් එක තමයි වැඩේ වෙන්නේ. බීච් එකක් ආවා තියෙන්නේ. ඒ ඔයගලන්ට පෙන්නන්න වැඩේ කොහොමද වෙන්නේ කියලා ටිකට විඩ්ඩේට. ඔය කොහෙද බේරන්නේ? මොකද්ද? ඉතින් අර මාළු වලන තමයි. උඹට මාළු අල්ලන්න ඕනි කිව්වනේ. ඒ එතනට යන්නේ කොහේ පැත්තට යන්නේ කොහොමද? අර ඒක යනවා. බලමු මැප් එක මොකක්ද තියෙන්නේ. මොකද ෆීලින් එකක් තියෙනවා. නෑනේ. මොකද්ද මේ? Friend of the Otica River. ඇයි? නෑ හරි මගේ පස්සෙන් එන්නකෝ මං මාරු එකක් කියන්නේ. අම්මට උඩු. ඔගේ පස්සෙන් ආවත් යන්න පුළුවන්. අනේ වරෙන්කෝ කියන්නේ යාලා. A few moments later. හරි හරියෝ බලන් ඉතින් අපිම ඉන්නවනේ උඹලා. ඉන්නේ ලස්සනයිනේ පට්ට ටෙන් ගහලා පයිල මේ මෙතනින් පාර තියෙනනේ මෙතනින් යම පැනලා වඩ සුනාමියක් අන්න ඔබේ මාළු බානවා කොහොමද ගාසාව මගේ අතක් ඉදි වැටිගෙන එනවා මුහුත රැල්ලවත් ගන්න දන්නේ ඇයි යකෝ පොලිසියෙන් එන්නේ ඉන්න බැරි එක තමයි මාළු බානවා ගෙවලුත් තියෙනවා කට්ටිය ඇවිල්ලා ඉන්න ගොඩක් බලමු මේ තාම ටෙට් එකක් ගන්න තැනක් හොයන හරි තැනක් ගන්න ඇඩි මෙතනින් යන්න ඔයලා බලන්න. ඔව් නැත්නම් අතන තමයි. එතනනේ බලමු ගිහලා බලමු No English. Huh? No English. No public English. no English
හපුව හැපුවා පොයින්ට් කියලා. කියන්න උඹලා මේ පැත්තේ තියනවා නම් කියවා අපි මේ සිව් සියොන්ද අද සයි මොකද මේ රිවබෝ බඩ ෂුවර්නේ අපෝ ලස්සනයි බං මේ view එක මේ ලස්සනයි බා මේ වරේ. අපි යනවා හරිද මන් හරි හරි නෑ මොකද දන්නවද අතෙන්ට සෙට් වෙන්න මං හිතන්නේ මේ අපිටත් එන පිස්සුනේ බන් තියෙන්නේ ඕ හොඳයිද? උනාට උනාගෙන බං තමයි බැටරි බහින් නැති වෙන්නේ බා. ඒ සෝගේ කාට තමයි කුකී අඩේවා අඩෝ wow wow වැඩි එක මේ මෙතනින් මොකද්ද බං හිරක්ද තියෙන්නේ අර වාහන දානවා අතනින් ගෙනල්ලා බග් ගාලා අර අතන අම්මා අර ඉස්සරහා අඩෝ මේ මට පයින්නමයි හිතින්නේ යන්න එපා ඈ වැටුණාට පස්සේ අඩයි මං කිව්වේ කනෙක්ට් නැති කියලා කොහෙද මේ වරේ අඩෝ කැමරාව කොල්ටි එතන පට්ට පේනවා ගන්න පිටවස් තියෙනවා මෙතන ඒ කියන්නේ මූද තියෙන්නේ ඊට එහා පැත්තේ ඒ උනාට මෙතන නිකන් රිවර් එකක් වගේ ඕ පට්ට view එකක් තියෙනවා ඔයගොල්ලෝ දකින්න නැතිනේ පට්ට view එකක් තියෙන මෙතන අපිට ටෙන්ට් එක ගහ ගන්න පුළුවන් වෙයි මේ හරිය තනකොළ ටිකක් තියෙන ඒ හරිය ෂේප් එකක් කරගන්න බෑ මෙතන තව එකක් ගන්න ඕන ඇත්තට මේ දෙපැත්තේ දෙකක් ගහුවා නම් හරිනේ ඒ වගේ හැබැයි නතරාවේ වගේ ආවේ එළියට දාන්න කොහොමද පාර මොකද හිතෙන්නේ සතුටුද පට්ට view එකක් තියෙනවා හැබැයි සන්සෙට් එක මාරු විදිහට සෙට් වෙයි අර කන්දක් ටික සතුටුද අන්තිමට ෆයිනලි හොයාගත්ත ලස්සන තැන එතනත් හොඳයි මෙතන මාර ග්ලිය වතුර ටික න අර බහින්නේ නෑ මේ හරි ටෙන්ට් එක ඔතන අටව ගත්තා අපි පොඩ් ටික තියෙන තා ටිකක් වැඩ ටිකක් තියෙන මෙතන පොඩ හුල ගේනවා මේක පොඩ්ඩක් මේක කරගන්න ඕනේ view එක නම් තියෙනවා ඔව් හැබැයිනේ ඉතින් සට බඩ ගාලා අපි ටෙන්ට් ටික අටවගෙන බඩු ටික පොඩ්ඩක් කරගෙන දැන් කෑම ටිකක් කන්න තමයි හදන්නේ මේ පාරිප්පු එකක් එනවා ඒක තමයි මේ දාගෙන රත් කරන්න හදන්නේ මේ වැඩේ කියන්නේ ඔක්කොම ලිපකුත් ගෙනාවට අපිට හැන්දක් ගේන්න අමතක වුණා ඒකට තමයි දැන් ඔය කට්ටිය මේ අර ටෙන්ට් එකේ මේකක් අරගෙන බල කරන්නේ බලමු ඉතින් කොහොමද වෙන්නේ කියලා එන යුද්ධයන්නේ මම පරිප්පු එක රත් කරගන්න දැන් හරි අපි අල්ලලා වැද්දෝ කියමු දැන් මේක අඩු කරවන්න නැත්නම් ගෑස් ඉවර වෙන්නේ නැද්ද දැන් කරන්න දෙයක් නැහැ රත් කරන්න අඩු කරන්න කියලා නිමුණොත් කරන්න ඒවා. මිද්දාගේ. ඉතින් තව අපිට රත් කරගන්න දෙයක් නැහැ නේ ඒ සෝරි 3 ට පරිප්පු මට කක්ක බරයි බං මේ මිටියා. කු කියන්න ආයි කියන්න නෑ නේ රෙකෝඩ් වුණා මේ තෙල් ඕන නැද්දම මේ මොකද මේ කොටයක් තියෙන්නේ කුරුඳු බං. ඔය රබිෂ් රබිෂ් ඉන්නේ තෝගේ සත්තු දිනන්න තමයි මේකට කෙරුවා. යහෝ තෝගේ උන්නේ ඔබ බයෝඩිග්‍රේඩබල් හා අදේ හරිද අඩෝ බඩු රත් වෙනවා හොට සිරිස් ඒකේ අර මේකක් තිබ්බද උනේ
මොනවාද? බදාවට පාරිප්පුවේ. ඔව් උගා. ඕකේ ලිඩ්ඩයක් තිබ්බේ නැද්ද? නෑ වල ඉඩ. අර මැද තියෙන. ලෝ. අම්බෝගේ සයිස් එක නේද? ඔයි. අම්බෝ සයිස් එක. ආ. හදිස්සියකට පුච්චන්න හරි අම්මට සිමෙන්ට් තියෙන පොට් එක. ආ කොහෙන්ද අයියේ මේ හොයාගන්න? මේ වැඩේ බැස්සොත් ආයෙ පුඩින් වෙලා මම පාරිප්පුවේ. හරි කාපා. මේ සම්බෝල එක මචං මේක දැන් දැම්මට පස්සේ ආයෙ හදන්න වෙන්නේ නැහැ මේ රන්. නාකන් නැතේ සීතලයි. දරුවා නම් මෙහෙම කන්න බෑ නේද? ඔව්. අයියෝ. මොකද රහයි? very tasty. මුයි පා එක මේ මගේ පොල් සම්බුලේ මොකෝ? වට්ටලෝ. තෝරහන්න. එහෙමද? කො බලන්න ඔය මූණ? A few moments later. ඔයා ගත්තොත් එතන කීයද කියන්නේ? එතන යන්නේ 40 ගාන 30 35ක්. 35 ගියා තව කීයක් විතර? සුපිරි ප්ලේස් එකක් කමන අපිට. වාඩිලා ඉන්න පොඩ්ඩක් අපි ආව කතා කර කර ඉන්න තව වෙලා දෙන අපිට ගොඩක්. කෑම වගේක් ගන්න යන්නත් ඕනේ. රැට කන්න. පීසා හට්ටක් තියෙන කියලා දෙන වැඩේ දෙන දුරයි. තියෙන කිලෝමීටර් ගාන. මේ නැත්තම් තන හොඳ කියන්නේ. ඒවන එකකින් දැන් රතන පොඩ අවුවයි. ඉතින් අපි මෙතෙන්ට ආව දැන් 12යි. ගානන්නේ ඒකට ඉර හොඳටම මේ වෙලාවදී ඉන්න මෙතෙන්ට. හරිද මේව කරමු. නිව්ටලා එකයි සීරියල් එකයි සිටි එකයි. ඔව්. හරිද? සීරියල් නිව්ටලා එකයි හැබැයි මේවා ගන්න මේ නයිෆ් එක. රැට කෑම ගෙන්න බඩු ගන්න යනවා. මේ පැත්ත නම් මාර view එකක් තියෙන්නේ. කන්දත් එක්ක. අනකොල මේක මැදින් යන්නේ. New World එකක් තියෙනවා කියලා. රිසාර්ට් එකට යන්නත් ඕනේ. යන් ඉතින් අපිත් එක්කම එනවා. හයි කිය. මොකද කියන්නේ? පස්සේ ගෙනවා ඉන්නේ. පාවක් ගහන්න අපිට ඈ. කොහොමද එක්කෙනෙක් 25ක් විතර යනවනේ ඔක්කොම. කෑවා. අඩෝ මේ මීමැස්ස ඉන්න අය පට්ට විදියට. දෙබර එකක් අත විද්දොත් තමයි. දැන් යනවා ටෙන්ට් එකේ ගියාර ගේපා වින්නේ. මේ නෑ නයි නෑනේ. ගැරන්ටි ඉන්න කෙසේ ටෙන්ට් එක තිබ්බොත් තිරාව ටෙන්ට් එක තිබ්බා. ටෙන්ට් නෑ අපේ ටෙන්ට් එකේ ඉස්සරහා තියෙන ඔක්කොම බඩ. ඔව්. අරුන් ගලේ වගේ. මෙතනින් බලනකොට අතර යනවා. මෙතන පාර ක්‍රොස් කරනවා ටෙන්ට් එක. බස් එක පිසිටි එක පැත්තට ආවා. බස් එකෙන් දැන් බැස්සා. බහැලා දැන් යනවා නිව්වර්ල්ඩ් එකක් shopping groceries ටිකක් ගන්න. එන ඉතින් බස් එකේ යන්න. මෙන්න මේකට යන්න ටෙස්ට් එකට. අපේ ආපත් කඩේ මේ නිව් වර්ල්ඩ් එකක් තිබුණේ ෆ්‍රෙෂ් choice තියනවා. අප මට එන ගණන් මේක මාර ගණන්නේ ඩිල්ම තියෙනවා. ගිල් ලාම්බ වෙන බට්ටි කරගෙන අපි කැමරි කරගෙන ටෙන්ට් එකට ගිහලා ඔයගොල්ලෝ පෙන්නන්න වැඩ කොහොමද එන්නේ. කෑම ගන්න
ඉවරයට ඉන්න දුරක් ආවේ හැබැයි ඇවිදගෙන බලමු තියලා රැට කන්නත් හැබැයි ගිහලා ටෙන්ට් එකට ගිහලා තියා වැඩ කරගෙන පීසයක් අරගෙන සුදුවක් කියලා මෙයා රැට සන්සෙට් එක බලලා ගමු පොඩි පාතලයක් ගන්න. පීස් එක හැදෙන ගමන් කුස්සිය හදන්න. කිලෝමීටර් කීයක් කරනවද පීස් එක? පීස් එක ගන්නවා මම හිතන්නේ 30කට වඩා ටිකක් කරා. පුලක් පොන්න නෑ කිව්වා ගමන් එකපාරට ආගාගේ ටෙස්ට් එකේ බලවන්නේ අස්සරේ නැති ඉස්සරහ අපි ඒවලක් කියලා ගන්න හදලා ස්ටේට් කෝස් එකේ නෑනේ ඔබ හිතුවේ ඉන්දියන් කියලාද එකක් වගේ වන් මේකට හිටියේ අනේ ලන්ච් එක දුන්නා ලන්ච් එකේ මම එළියට ගියා මම ඉවන් එක කීකේ කාලේ උඹ කැම්ප් එකට අල්ලන්නේ නැහැ ඵලයන්. මූ බලන් ගස්ස. අල්ලලා නෑ මූ දැන් අවදානෙ මට යන්න බෑ ඉස්සරහින් බලන්නකෝ. හරි යා. හරි ඔබ ඉස්සරහින් ගියාම මොකද? වීඩියෝ කරනවා. ඒක බය නෑ. බඩු ගත්තා. බඩු කියන්නේ මේ කෑම් බඩු ගත්තා. පීස ගත්තා. පියානෝ කැරේ ටෙන්ට් එකට ආවා. පීසයක් අරගෙන එන දුරක් ගියා. ඒක ගන්න කිලෝමීටර් 60ක් විතර ගියා. බස් එකේ ගියා. පයින් ගියා. වට දුරක් යන ඒක ගන්න. ඉතින් ඔයගොල්ලෝ කොහොමද මොකද වෙන්නේ මේ දවස්වල? අපි ඉතින් දිගට රජලෙන් අද රැයට ගන්න හම්බවන්නේක් දාන්න අපි කට්ටිය ඉතින් එකතු වෙලා පොඩ්ඩක් ඉතින් ඉන්දුවක් කියලා පීස කෑල්ලක් කාලා සෙට් වෙමු එන. දිගටම රජලෙන් මාර විව් එකක් තියෙනවා මේ පැත්තට. යන් එනං ටෙන්ට් එකට ගිහලා හම්බෙමු. ආස මට දීපන්. ඔකට මම ඊට මම ඒ ටිකම ගත්තහම මාස්ටර්ස්ලා එන්ටර්ටේන් කරන්න දෙන්න. නටන්නද? බෙලි ඩාන්ස් කරන්න. බෙලි ඩාන්ස් එකක් දාන්න. බෙලි නෙමෙයි අර මොකද්ද? ගෙච්චිය. අඩෝ මේ සොක්ස් එක බලව. සොක් යම ලැගි ජරාව. ඒසේකට වෙසෙරනු සිටියේ. කෝ ප්ලේ එන්න පුරන්නේ ලීෂ් එක දාන්නද? රැයලා දානවා කින්දියන් කොහොමද? අර පාරදී වැස්සිලා යන්නේ. ඉතින් චේන්ජ් එකක් දාගෙන පොඩ්ඩක් එනවා රිලැක්ස් වෙන්න. රිලැක්ස් එකක් තියෙනවා. කකුල් දෙක නම් රිලැක්ස් නෑ තාම. දැන් වෙලාව 6:11යි. ඒ වුණාට තාම ඉර තියෙනවා. මෙහෙට දැන් සමයකට ටිකක් රැය වෙලා තමයි මේ කරුවල වෙන්නේ. දැන් යනවා අපි zoom ඒක දිහා zoom call එකක් වගේ බා. උඹලා ටික වෙනම නිකම්
යනවා සූම් කෝල්ල අපේ යන අවධානය ඉල්ලන්න ඕනේ ඉල්ලන එක ඉස්සර කියල්ල අද රෑට පිස්ස තමයි තියෙන්නේ ඕ හෙට උඩේ අපි ප්ලෑන් ඕ හෙට උදේ ප්ලෑන් කල්ල දෙන කැලෑවකට යන්න බලු කොම වේදන්න ඉතින් හැන්දෑවත් වුණා පේනවාද මේ මෙතල් රීවේකින් කට්ටියක් ඇවෙලා හෝස් රයිඩ් වගේයක් කෙනෙකුල් මංහිතන හැමතාම යනවා ඇත් කට්ටයක් වෙන්න ඇති මාරම ලස්සන විව් එකත්තම ඉතින් මෙතන දං අපි ටෙන්ට එක තන් අපේ ඉන්නකොට අපිට පේන්නේ ඕල පේන ඇති කොච්චර ලස්සන්ද කියලා ඉතින් මාර්ම මනසට නිදහසක් කියන මාරම විව් එකක් අපිට ගෙනල්ලා දෙනවා මේ එන්වාරමන්ට් එක ඉතින් ඕගොල්ලොත් විදින්න කියලා අපි ආරාධනා කරනවා ඉතින් ඕගොල්ලෝ නිසා තමයි අපි මේ වගේ ට්‍රැවලින් බ්ලොග් කරන්න ඒක නිසා මතක පොඩි උදව්වක් කරගෙන යන්න ඉතින් සබ්යක් විදියට සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න අපේ channel එකත් ඔහොමම ඉතින් මේ වගේ ලස්සන තැන්වල ලස්සන මතකයන් විතරක් ඉතුරු කරලා ඕගොල්ලෝ යන්න මොහොතට මතක තියාගන්න ඉතින් මුකුත් කුණු ජරාවල් දාලා යන්න එපා කොහේ ගියත් කොහේ හිටියත් ඉතින් බලමු අපි මොකද වෙන්නේ කියලා පියාව බෝ පොට හොයන්න නැත්ත ඇත්තන කියන කැලේට යන පාය එක බොන්සයි නැත්ත බොන්සායි බොන්සායි මොස්තරි බොන්සා බොන්ස දන්න මාර විවගන්න තියෙනවා සංසෙට් එක නම් හව්වෙන ගන්න අද කොට වලාකුළු වැඩි වට මාල් ලස්සන විවගත් තියෙන බලම අපි කොහොමද අද වෙන්නේ කියලා රෑ ගත වෙන්න කියලා අද රෑට මොදල් දේවල් සිද්ධුවයි නන්දිකටම රදිල ඉන්න කියලා කියනවා යන්න අපිත් එක්ක කියන දාමුද කිටාර මොක වෙන්නේ අර ගාන්ට ලස්සන්ටාව ලස්සන්ටාවනේ අයිගේ වැඩහිද තමයි අයිය දක්ෂය යවන මෙතන කුණුකොඩයි පිච්චනාව එතරම ලස්සනය වැඩි අපි සිින්දුවක් කියමු හරි මම මේ පොඩ්ඩක් මම හරි අඩෝ ගිටාර ගිනි ගත්තොත් හේ ඔච්චර ලං කරලා මලත් වෙන්න ලොකු හිරුවග බැලුවේ කිසිවා හිරුවග බැලුවේ නොඳුරේ සිරුවේ ඔබගේ සෙනෙහෙන් මාදලේ අරසරුවේ කඳුලල් දිය දාරකගින් මගඩී ගලාගියේ නාතනිවී සිසිරෙන් වාව් වසන්තේ උදා දෙසේ අපි පාලනෝකේ ඇවිදින චාරිකාවේ දවසක පාවේලෝ අහසේ හඳල්ලන්න ආස ගමනේ
විසිරුණු සිතුවිලි දිය බුබුලේ නලියන පෙළ ගැතිවාගේ මුදකලාවේ තනිවී සිටියම දිහින ආකරේක වැටුණා වාගේ නිමක් නෑ මොහොතින් මොහොතට ගෙවෙන කාලය රැඳෙනවා කාටවත් එක විදිහට නියම් සිසිලස අතරේ හොයනවා හොයනනේ අපි කවුරුද ඕ කීර්තිදුර සිතුවම් කල අතරේ මනවා බලනනේ අපි කවුරුද चंद्र शोभा से पाना मन आशा 1 hour later. ඉතයිරිවැටුනාදෝ ඇස් දෙක දැකගලා එවන් හදාදරේ සුසුමක තියලා මේ සයිස් එක දාගන්න මේකට ඇල්ලුවනේ ජරාව කොට ඇල්ලුවන කමන්නෑ හෝ දරනේ වස්ස නෙමේ මේ අයිනින් තියපන් මේ පැත්තේ අයිනින් තියපන් ඔක වහන්න මුකුත් නැති ලිඩ්ඩක් වෙයි නෑ බා පීස් එක වහමුද පීස් එක වහනවා ආමුනේ යටින් ගිනි ගන්න ඇති නෑ නෑ කවුරුද දාමු නෑ නෑ දාන්න එපා නෑ එතකොට ආයි ගිනි ඇවිලෙන්න පුළුවන් ඇවිලෙන්න ඒ ගිනියොත් ගත්තා එච්චරයි ක්‍රිස්පි චික්ක ක්‍රිස්පි පීසා අඩුවන්න පොඩට මන් නිවන් නියෝපංග නිවන එක හොඳයි ඇල්ලුවේ රත්ත තැන් අන්න මා හිතන්න ඕක ලංකර බන්ද ඕයි අයියෝ හුණගක් ආවගමන් ඔය ඇවිලෙනවා පොට ඇලට් එක ඉන්නවලු ඔන්න අර මම හිතුවා ගිනිගත්ත තමයි ගියේ 17 පොට්ටක් ගනි 17 කියපන් ඔහොම ෆොටෝ එකක් ගනි ඒක තමයි 18 තැඹිලි පාටලා දෙද්දි ගන්න ඕනේ ෆොටෝ එක නෑ මේ පැත්තෙන් ගන්න මේ මොකද මේ දුමුක මේ මොකද මොකද කවුරු විසිල් ගන්න ඒ මොකද අලු බා ඔව් මොකද්ද අලු කෑල්ලක් හදලාද ඔය නෑ කර වෙලාද කරන් දෙයක් නෑ මචං ගිනිනවද බලපන් පිත්ත කාලත් ඉවරයි පිට්සා අගුරු තමයි කඩන්නේ අඩෝ වෙයි ගේ බැට් යනවා අඩු කරලා මේවා කරපන් ඔබ කාපා You
කිවක් මෙවාගේ නැසෙන්නම්මා good morning ඉතින් කොහොමද? අද අපි තැගිට වෙලාවටයි අපාපාරයි වැස්සුන වලට පෙන්නන්න ඒක තමයි අපිට තියෙන ලස්සන view එක පේන වලාකුළු ටිකක් තියෙනවා අපිට beach ඉන්දියා හොදට යන්න බලමු අර දෙන්නම් කරන්නේ කියලා කවුද අම්මට සිරිම් දෙන්න වලංකෝ නිකම් මේ බලන්න අපේ හේ තමයි බඩු තියෙන්නේ වාහන තියෙනවනේ ඇවිල්ලා අකුල්ලෝ ඉන්නවා පාත්තයනේ කට හොදන්න අර මේ අපි ගත්ත එකකින් හොදක ඒක කට හොදගන්න ඊය කියන්නේ ලුණු වතුර හොඳයි නෑ කුරුල්ලෝ ඉන්න ඒක ලොකුවට අවුලක් නෑ මේ මත ගියා පොට අපි රේස් නෑ කියලා හිතුවට අපි මොලේ නැති කොහරි ඉඳන්නේ අර මම පොලිසියෙන් අරගෙන ගිහලා කලුවින්ද ඒ පොලිස් ජැක් පීපල් ඒ සෙට් එකක් මේ මිසින් දැන් සාමාන්‍යයෙන් බලන්නේ අම්මා තල්ලුව දාව මේ ගහට ගෙනින් දාපන් එනවා දිවා උඹ නවත්තන්න ඕනේ නවත්තන්න එපා නෑ නවත්තලා අර පැත්තට යන්න දාව දාව අයියේ දැන් එනවනේ සීත මාරුතේ එනවා මම මෙහෙන් දාන්න සල්ලි ඉතුරු ඒ උනාට ඉතින් ඒක ලස්සනයිද බං මේ කෝච්චි රයිඩ් ඔව්ව එහෙනම් බීච් එකක් අයිනින් කාදු මැද්දෙන් යන්නේ කන්දක් ඇතුලෙන් යනවා පියාව කැලේ දැම විටත් එන්න තාටියක් ඉන්නවා තාටියක් ඉඳලා ඇවිදලා තමයි යන්නේ මේ තව නිවාහනක් වාගේ නිවාහන දෙකක් එකට කරපු එකක් මොකක්ද අඩෝ මේකේ ටෙන්ට් එකටත් යනවා හොඳයිනේ මේක පාස් කරන් පොඩ ඇතුළ ඔලු
පැටියෝ එකක් තියෙනවා පැටියෝ එකක්. මේ ඉන්නේ අපේ ලොකු අයියා. අයියා මම තමයි මාරම නිස්කලංග ප්ලේසයක් ගයිස් මේක නම් ඇහෙන ඇති ඔයගොල්ලන්ට ලාවට වගේ කුරුලන්ගේ සද්ද ගස් කොළන් වල හුලං වදින සද්ද කියලා නිම කරන්න මාරම නිදවසක් තමයි මේ වනාන්තර මැද්දේ ඉන්නකොට දැනෙන්නේ. ඉතින් ඕගොල්ලෝ පිටි 4කට කොට වෙලා ඉන්නේ නැතුව පොඩ්ඩක් එළියට බහැලා පොඩ්ඩක් එන්වයරන්මන්ට් එක විදලා ඉමු එහෙනම් හොඳේ. දැන් පිටත් වුණා යන්න එතන ඉඳලා බඩු ටික පැක් කරා ටෙන්ට් එක පැක් කරලා ටික පෙන්නන්න මොනවා බලන්න ඔය රාත්‍රී බස් එක තියෙනවා 1:34 විතර ඒ නිසා පරක්කු වෙන නිසා ගොඩක් ගාවට ඒක පැක් කරගෙන දැන් යනවා මම ඉන්නේ බස් එකට අරගොල්ලෝ තරන් යනවා මරි දැන් අපේ ට්‍රේන් එක ගන්නවා ස්ටේෂන් එකට ස්ටේෂන් එකේ ඉඳලා වෙලින්ටන් ස්ටේෂන් එකට යනවා ගිහිල්ලා ගෙදර යන්න තමයි හදන්නේ මම බ්ලොක් එකක් තියෙනවා ට්‍රේන් එක යනවා කොහෙන පොඩ ට්‍රේන් යන්නේ ඕකද යන්න ඕනේ නෑ ඕකේ බලන්න වැටේ වෙලින්ටන් බලමු පේන්නම් කියන ට්‍රේන් එකට ගිහලා හම්බෙමු tao đi ඉතින් ඔහොම තමයි දවස් නිමා වුණේ අපේ දවසකට දවස් දෙකක් නිමා වුණේ හොම තමයි ඔයගොල්ලන්ට දවසක් වගේ තේරුණාට ඉතින් ඔයගොල්ලෝ එන්ජොයි කරා කියලා හිතනවා අපේ කැම්පින් ව්ලොග් එක ඉතින් හොඳියා පොඩි ෆන් ටිකක් කාතල් ටිකක් දාලා ඉතින් නේචර් එකටත් එන්ජොයි කරලා අපි මතක ඇතුව අපි ඔක්කොම බඩු ටික ගෙනාවා අපි ගෙනිච්ච ඒ විදියටම ඉතින් ඕගොල්ලොත් එන්ජොයි කරා කියලා හිතනවා අපේ ජර්නි එක මේ අපේ එක්ස්පීරියන්ස් එක නේචර් එක මාර විදියට අපිට උදව් වුණා ඒ කියන්නේ අපිව මෙන්ටලි එනම රිලැක්ස් කරා ඉතින් අපිත් එක්ක දිගටම රැඳෙලා හිටියානම් හැමෝටම ස්තුතියි ජය වේවා එහෙනම් අපි අනිත් දවසකම see you